අපි දැන් බලමු කොහොමද අපි ඔගොල්ලෝ ක්‍රිප්ටෝකරන්සි ට්‍රේඩින් ඒ වගේ දේවල් කරනවා නම් අපි දැනගන්න ඕනේ මූලිකම දේ තමයි සපෝට් එකක් සහ රෙසිස්ටන්ට් එකක් මාක් කරන්න. එහෙම නැත්නම් අපි කොහොමද හරියටම සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ට් මාක් කරන්න කියලා. එතකොට සපෝට් එකක් කියන්නේ මාකට් එක ලයිව් මාකට් එකට පල්ලෙහාන් තියෙන මාකට් එක උඩ එන්න තල්ලුවක් දෙන තැනක් තමයි අපි සපෝට් එකක් කියලා කියන්නේ. රෙසිස්ටන්ට් එක නැත්නම් රිජෙක්ෂන් එකක් කියන්නේ ලයිව් මාකට් එකට ඉහළින් තියෙන මාකට් එක පල්ලෙහාට එන්න දෙන තල්ලුවක් තමයි අපි රිජෙක්ෂන් එකක් කියලා කියන්නේ. එතකොට අපි බලමු හරියටම සපෝට් එකක් සහ රෙසිස්ටන්ට් එකක් වීක්ලි ටයිම් ෆ්‍රේම් එක ඇතුලේ මාක් කරන්න කොහොමද කියලා. දැන් ඕගොල්ලන්ට පේනවා මගේ ස්ක්‍රීන් එකේ තියෙන්නේ Bitcoin USDT spot chart එක. අපි මේකේ තමයි කියන්නේ BTC USDT.p perpetual කියන එක නෙමෙයි අපි ගන්නෙ BTC USDT spot chart එක තමයි. අපිට ඒක තමයි හරිම accuracy එකට weekly time frame එක ඇතුලේ support and resistance අඳින්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට පේනවා මගේ screen එකේ තියෙන්නේ BTC USDT spot chart එක. ඔන්න දැන් මම දාගත්තා weekly time frame එකට. ඒක චූටි. දැන් අපිට පුළුවන් මෙන්න මෙතනින් ගිහිල්ලා මෙන්න මේ A auto කියන තැනට දාන්න. එතකොට මේ chart එකම එක screen එකකට එනවා. ඊට පස්සේ අපි මේක line chart එකට මාරු කරනවා නම් මෙතනින් මෙන්න මෙතනින් ඔයාලට පේනද මගේ cursor එක මෙහෙම ඇද්දාට පස්සේ මේ chart එක එක display එකකට ගන්න පුළුවන්. මෙන්න මෙහෙම පේනවද දන්නේ නැහැ. මම හිතන්නේ පේනවා. මේ trading thing ඕන නම් ඉතින් කියන්නේ නැහැ. අපි දැන් මේ ඉන්නේ trading view website එකේ. ඊට පස්සේ අපි මෙන්න මෙතන tool set එකක් මම දාන්න තියෙනවා. මෙන්න මේ tool එක ඒක ගන්නේ sorry ගන්න ඒක ඒකට කියන්නේ path tool එක කියලා. ඔයගොල්ලෝ පොඩ්ඩක් ඒක හොයලා බලලා ගන්න. අපිට පුළුවන් මේ path tool එකෙන් මේකේ තියෙන ලොකුම movements ටිකයි, ඒ කියන්නේ උඩම තියෙන movements ටිකයි පල්ලෙහා තියෙන movements ටිකයි mark කරගන්න. හරිද? ඒ කියන්නේ අපිට පුළුවන් දැන් උදාහරණයක් විදිහට අපි මෙන්න path tool එක අරගෙන මුලින්ම මෙන්න මේ මෙතන මේ magnet එකත් on කරගන්න. මේකේ weak magnet දාගන්න. එතකොට බලන්න මේ හරියටම point එකටම ගත්ත හැකි. මේ තියෙන මේක තමයි දැනට කියන්නේ. අපි මේ chart එකේ මුලින් ඉඳන් පටන් ගත්තොත් අපිට හම්බ වෙන පළවෙනිම කන්ද තමයි මේක. හරිද? ඊට පස්සේ මේ තියෙන්නේ ඒකත් එක්කම පල්ලෙහාට තියෙන බෑවුම. හරිද? අපි මේක ගන්නවා දැන්. ඊට පස්සේ අපිට පේනවා මේ කන්දට වැඩිය හරිද? මේ කන්ද උසයිනේ. ඒ කියන්නේ මේ කන්දට වැඩිය මේ කන්ද උසයි. හැබැයි මේ කන්දටත් වැඩිය තව උසම කන්ද තමයි මේක නේ. එහෙනම් අපි මෙන්න මෙතෙන්ට ගන්නවා. හරිද? ඒක තමයි මෙතනින් පස්සේ තියෙන ලොකුම මූවමන්ට් එක. අනිත් එක තමයි හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි අපිට මේ තියෙන්නේ මේ අපි උඩ පල්ලෙහා මිසක් අපිට කවදාවත් පල්ලෙහා දෙකක් මාක් කරන්න බෑ. කියන්නේ මෙතන අරගෙන ආයි මෙන්න මෙතනත් ආයි මේ වගේම තැනක් මෙන්න මෙතනත් ගන්න බෑ. උඩ පල්ලෙහා තැන තමයි අපිට මාක් කරන්න පුළුවන්. දැන් අපිට මෙතන ගන්න පුළුවන් පල්ලෙහාම තැන විදිහට මෙන්න මෙතන. ඊපස්සේ කෙලින්ම මෙන්න මෙතන ලයිව් මාකට් එකට අපිට මේක හදලා දාන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි මේ horizontal line tool එක අරගෙන මේ ගහපු ලොකු movements වලින් අපි ඉරි කෑලි ගහ ගන්නවා. මෙහෙම එකක් ගහ ගන්නවා. අපිට පුළුවන් ඒ කියන්නේ එකම tool එක ගොඩක් භාවිතා කරනවා මෙන්න මෙතන මෙන්න මේ tool එක use කරන්න. ඒතකොට අපිට එක දිගට ඒක පාවිච්චි කරගෙන යන්න පුළුවන්. හරි. දැන් අපි අර කිව්වා වගේ අපි horizontal line මේ tool එක පාවිච්චි කරලා
අපි අඳගෙන තියෙනවා මෙහෙම මේන් ලයින්ස් තුනක් අපේ අර අපි ගහපු මේන් පොයින්ට්ස් 1 2 3න් හරිද මෙන්න පොයින්ට්ස් වලින් තමයි හොරිසොන්ටල් ලයින් එකෙන් ගහන්නේ මේ මේන් ලයින් ටික sorry මම ඉතින් පොඩ්ඩක් අසනීපෙන් ඉන්නේ වැඩි ගණන් ගන්න එපා කටහන පොඩ්ඩක් අවුල් ඇති මේකත් කියන්න ඕනේ හරිද ඊට පස්සේ අපි දැන් අපිට මේ හොරිසොන්ටල් ලයින් එහෙම නැත්නම් මේ මේන් ලයින් තුන ඕගොල්ලන්ට පේනවනේ මේ ලයින් තුන ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ ලයිව් මාකට් එකට පල්ලෙහැන් හරිද ඔයාලට පේන ඇති හරි ලයිව් මාකට් එකට පල්ලෙහැන් ඇවිල්ලා නම් හරිද අපිට මේ BTC USDT කියන ස්පොට් chart එක ඇතුලේ හරිද weekly time frame එකේ අපිට ලයිව් මාකට් එකට ඉහළින් ඒව පේන්නේ නැහැ. කියන්නේ ඉහළින් අපිට පොයින්ට් එකක් නැහැ ලකුණු කරන්නේ. නේද? එතකොට මේ තුනම සපෝට් විදිහට අපිට ගන්න පුළුවන්. නමුත් මේ මේන් ලයින් තුන තාම සපෝට් විදිහට අපිට කන්ෆර්ම් නැහැ. තේරුණාද? අපි සපෝට් එකක් වෙන්න නම් ඕනම ලයින් එක සපෝට් එකක් වෙන්න නම් ඒකට බලපාන කරුණු දෙකක් තියෙනවා. කියන්නේ සපෝට් එකක් විතර නෙමෙයි සපෝට් එකක් හෝ රෙසිස්ටන්ට් එකක් වෙන්න නම් සපෝට් එකක් හරි රෙසිස්ටන්ට් එකක් හරි වෙන්න කලින් මේ ලයින් එක බවුන්ස් එකක් හෝ රිජෙක්ෂන් එකක් විදිහට තමයි අපි හඳුන්වන්නේ. මේක සපෝට් එකක් හෝ රෙසිස්ටන්ට් එකක් වෙන්න නම් බවුන්ස් කියන්නේ බවුන්ස් කියන්නේ අපි ගන්න එක කන්ෆර්මේෂන් එකනේ. දැන් මෙතන තියෙන්නේ මේ මාකට් එක මෙහෙම පල්ලෙහාට ඇවිල්ලා මෙන්න මෙතනින් තල්ලුවක් දීලා උඩට යන්නේ. කියන්නේ බවුන්සර් එකක් දාලා තියෙන්නේ. කියන්නේ බවුන්සර් කියන බෝලෙත් ඊයර මැද කොටලනේ දාන්නේ උඩ යන්නේ. ඒ වගේ මෙතන තිබ්බ මාකට් එක මෙහෙම පල්ලෙහාට ඇවිල්ලා මෙතන වැඩිලා තමයි ඩෝන් ගාලා මේ මුඩ ගිහින්දී. එතකොට අපිට මේක මේ බවුන්ස් එකක් තියෙනවා කියන මේක කන්ෆර්මේෂන් එකක්. තව අපිට දැන් අපි ඕනම දෙයක් එකකින් දැන් අපි ගෑල්ලම එකක යාළු වෙන්න ගියත් හරිද? අපි එකපාරට මේ ඒකට පැනලා එහෙම මේ එකපාරට කෙල්ලෙකින් යවුනොත් ඒ කෙල්ල එකපාරට කැමති කියන්නේ නැහැ. මම කියන්නේ එහෙම වුණොත් ඉන්නවා. ඒ වුණාට බහුතරයක් එහෙම එකපාරට කැමති වෙන්නේ නැහැ නේ. අපිට පොඩ්ඩක් ගණන් උස්සනවනේ. ඒ වගේ තමයි chart එක. අපිට එකපාරට කියන්න බෑ. එක කන්ෆර්මේෂන් එකක් තිබ්බ බලලා හරි. මේක ඇවිල්ලා සපෝට් එකක්. එහෙම බෑ. අපිට කන්ෆර්මේෂන්ස් දෙක තුනක් බලනවා. අපි ඒකට යූස් කරන මෙන්න මේ කැන්ඩල්ස්ටික් chart එක. හරිද? තේරෙනවද? මේකේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ කැන්ඩල්ස් තියෙනවා. මේ කොටුවක් එක්ක මෙහෙම මෙව් එකක් තියෙන්නේ. මෙන්න මේ කූරක් වගේ. මේකේ මේකට කියනවා අපි කැන්ඩල් බොඩි එක කියලා. තේරුණාද? මෙන්න මේ මහතර තියෙන එකට කියනවා කැන්ඩල් බොඩි එක කියලා. මේ පල්ලෙහා තියෙන කූර වගේ ඒවට අපි කියනවා කැන්ඩල් එකේ වීක් එක කියලා. තේරුණාද? මේක බොඩි එක, මේක වීක් එක. හරිද? එතකොට අපි බලනවා මෙන්න මේ වික්ස් කියන ඒවා මේ ලයින් එකේ ගෑවිලා තියෙනවා කියලා. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන මම මේ ඔටෝ කියන එක ඕෆ් කරගන්නවා. එතකොට මට මේ ස්ක්‍රීන් එක පුරාම ගියහැකි zoom කර නැත්නම් ඕගොල්ලන්ට පේන්නේ නැහැ මං කියන එක. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ කැන්ඩල් එකේ මේ බොඩි එක ක්‍රියේට් වෙලා මෙතන මේ වීක් එක හැදිලා තියෙනවා. මේ වීක් එක මේ මේන් ලයින් එක කපාගෙන ගිහින් තියෙනවා. එතකොට අපිට ගන්න පුළුවන් මේකත් එක කන්ෆර්මේෂන් එකක් විදිහට මේක සපෝට් එකක් කියලා කියන්නේ. දැන් අපිට මේකේ කන්ෆර්මේෂන් දෙකක් තියෙනවා. නමුත් අපි මේක සපෝට් එකක් විදිහට යූස් කරන්නේ නැහැ. ඒකට හේතුව මොකක්ද කියලා මම දැන් කියන්නම්. ඕගොල්ලන්ට පේන ඇති මෙන්න මේ ලයිව් මාකට් එක තියෙන්නේ මේ උඩ. හරිද? ඊට පස්සේ අපි ඉන්නේ වීක්ලි ටයිම් ෆ්‍රේම් එක ඇතුලේ. වීක්ලි ටයිම් ෆ්‍රේම් එක ඇතුලේ මේ මාකට් එක මෙතෙන්ට යන්න අපිට හිතා ගන්න බෑ සති කොච්චර ගණක් යයිද කියලා. සතියෙන් දෙකකින් ඉන්නේ. සමහර සති 5ක් 6ක් වෙන්නත් පුළුවන්. ප්‍රැක්ටිකලි අපි ට්‍රේඩ් එකක් දාලා සති 5ක් අපිට ඉන්න පුළුවන්ද? බැහැනේ. නේ? ඒක නිසා මෙතන අපි තව කන්ෆර්මේෂන් ඔය බොරුවට රස්තියාදු වෙන්නේ නැහැ. අපි මෙන්න මේ හරිය මෙන්න මේ මේන් ලයින් එක අපි අතාරිනවා. හරිද? දැන් අපිට තියෙන්නේ මේන් ලයින් දෙකයි. එකක් මේ ලයිව් මාකට් එකට ළඟ මේක අනිත් එක මේක. හරිද? එතකොට අපි බලනවා අර විදිහටම කන්ෆර්මේෂන් මේකට තියෙනවා කියලා. මෙන්න මේ ලයින් එක. එතකොට එතන අපිට මෙන්න මෙතන එක කන්ෆර්මේෂන් එකක් තියෙනවා. ඔයාලට පේන ඇති කියලා මම හිතනවා. ඔව් මං හිතනවා ඔයාලට පේනවා. මෙතන ඔයාලට පේනවද දන්නේ මෙන්න
ඔයාට පේනවා ඇති මම දැන් අරගෙන බැලුවා වගේ ඔයාලට මෙතන කන්ෆර්මේෂන්ස් හුඟක් පේනවා මේ වික් ඇවිල්ලා වැදිලා තියෙන්නේ. එතකොට මේ ලයින් එකේ මෙන්න මේ විදිහට වික් වැදිලා තියෙනවා. එතකොට මම ඒවා මේ highlight tool එක පාවිච්චි කරලා highlight කරලා තියෙනවා. එතකොට ඒ වගේම මේ ලයින් එකේ මම දැන් බැලුවා මෙන්න මෙතන ඔයාලට පේන ඇති වැදිලා තියෙනවා මේ වික් එක. හරිද? ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට පේනද මම zoom කරලා පෙන්නන්නම් මේ වික් එක මේ ලයින් එකේ වැදිලා තියෙනවා. හරිද? ඒ වගේම ඔයාලට පේනවා මෙන්න මෙතන මේ වික් එක මේ ලයින් එකේ වැදිලා කිසි ප්‍රශ්නයක් නැතුව තියෙනවා. හැබැයි මතක තියාගන්න අපිට කවදාවත් මෙන්න මේ කැනල් බොඩි එකක් මේ වික් එකේ මේ මේන් ලයින් එක වැදිලා තියෙනවා නම් ඒක සපෝට් එකක් විදිහට කන්ෆර්ම් වෙන්නේ නැහැ. හරිද? මතක තියාගන්න මෙන්න මේ වික් එක වදින්න විතරයි ඕනේ. වික් එක පමණයි. වික් එකම පමණයි. හොඳින් මතක තබාගත යුතුයි. හරිද? එතකොට ඔයාලට පේනවා මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති මෙන්න මේ පොයින්ට් එක. හරිද? මම zoom කරලා පෙන්නනවා. මම මෙතන highlight කරගෙන තියෙනවා මේ වික් එකත් සම්පූර්ණයෙන්ම මෙතන මේ ලයින් එකේ මේන් ලයින් එකේ අපි ගෑවිලා තියෙනවා. එතකොට මේ වික් එකත් එහෙමයි. මේ වික් එකත් එහෙමයි. එතකොට අපිට එතන තියෙනවා confirmations 1යි 2යි 3ක් තියෙනවා. හරිද? 3යි මේකයි 4යි. හරි. ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේකයි 5යි. හරිද? අපිට confirmations 5ක් තියෙනවා මේ ලයින් එකේ. එතකොට අපිට මේක support එකක් විදිහට ගන්න පුළුවන්. මොකද අපි කෙල්ලෙක්ගෙන් ඇහුවා වගේම තමයි. මෙයා අපිට confirmations 5ක් හදලා දීලා කියනවා. ඕව confidence ඇතුව මචං මම ඔයාලට කැමතියි කියලා. තේරුණා කියලා හිතනවා ඕගොල්ලන්ට weekly time frame එක ඇතුලේ support and resistance mark කරන්න. හැබැයි මෙතන මම දැන් ඕගොල්ලන්ට මේ market එකේ support තියෙන විදිහට ඒ කියන්නේ මේ live market එකේ තියෙන විදිහටමයි මේ වෙලාවේ මම ඔයාලට මේක පෙන්නුවේ. ඒ හින්දායි මට මේ support දෙයක් විතරක් මෙතෙන්ට ආවේ. හරිද? මොකද resistance එකක් මේකේ අපිට mark කරන්න විදිහක් නැහැ. හරි. මම හිතනවා ඕගොල්ලන්ට මේක තේරෙන්නේ නැති මම මේ ඕගොල්ලන්ට මුකුත් රැවට්ටුවා නෙමෙයි. කියන්නේ මේක වෙන විදිහ තමයි මේ කියන්නේ මේ live market එක move වෙන විදිහත් එක්ක තමයි support and resistance අපිට mark වෙන්නේ. ඉතින් මේ වෙලාවේ කියන්නේ 2025 4:23 10:07 AM වලට market එක run වෙච්ච විදිහට තමයි මම ඕගොල්ලන්ට මේ support and resistance කියන උගන්වන්න ආවේ. ඉතින් ඒකත් එක්ක මේ වෙලාවේ මාකට් එක මූව වෙලා තියෙන විදිහත් එක්ක සපෝට් විතරයි අපිට තියෙන්නේ රෙසිස්ටන්ට් මේ වෙලාවේ නැහැ. ඒ කියන්නේ මාකට් එක කොයි වෙලාවෙ හරි මෙන්න මේ වීක්ලි සපෝට් එකට හෝ මේ සපෝට් එකට ඇවිල්ලා ආපහු උඩ යනවා කියන එක තමයි කියන්නේ. එහෙම නැත්නම් මෙතන වැදිලා මාකට් එක මෙන්න මෙතන වැදිලා මෙහෙම උඩ යන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් මාකට් එක මෙතනින් මෙහෙම පල්ලෙහාට ඇවිල්ලා මෙතනින් උඩ යන්න පුළුවන්. ওই දෙක තමයි වෙන්න තියෙන්නේ. ඕගොල්ලෝ try කරලා බලන්න. සමහර විට නෙමෙයි අනිවාර්යෙන් ඕගොල්ලෝ මේ විදිහට කරොත් මේක අනිවාර්යෙන්ම පුළුවන්. හරිද? හරි එහෙනම් ඕගොල්ලෝ දෙයක් ගන්නද කියලා හිතනවා. Thank you.